ඔයා කණ්ණාඩියක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද? අපි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා අපේ ඇස් දෙක පරීක්ෂා කරගත්තට පස්සේ ඔයාට බෙහෙත් වට්ටෝරුවක් දෙනවා. බෙහෙත් වට්ටෝරුවක් කියලා මම අදහස් කරේ ඔයාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. වගේ ඇස් දෙකට නැත්නම් කණ්ණාඩියක් හදාගන්න අවශ්‍ය විදිහට. එතකොට මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දිහා බැලුවාම ඔයා අවබෝධයකින් යන්න ඔයාට පේන්නේ නැති දුරද ළඟද එහෙම නැතිනම් දුරයි ළඟයි දෙකමද කියලා. මොකද අපි සමහර තැන්වලට ගියාම කන්නඩියක් හදාගන්න ගියාම ඔයාගෙන් අහන ප්‍රශ්නවලදී ඔයාට අවබෝධයක් නැති නිසා ඔයාට දුර බලන කණ්ණාඩියද අවශ්‍ය වෙන්නේ. එහෙම නැතිනම් ළඟ බලන කණ්ණාඩියක්ද අවශ්‍ය වෙන්නේ. දුරයි ළඟයි දෙකම මේ කණ්ණාඩියට ඇතුළත් කරලා හදන්න ඕනද කියලා ඔයා දන්නේ නැහැ. එනිසා ඉස්සෙල්ලාම ඔයා තීරණය කරන්න ඔයාට අහන්න පුළුවන් යන තැන නැත්නම් අපි කියනවා පුහුණුවලත් විශේෂඥයෝ ඉන්න නැත්නම් පුහුණුවලත් ආයතනයකට අපි යන්නේ කණ්ණාඩියක් හදාගන්න. අන්න එතෙන්ට ඔයාට අහන්න පුළුවන්කමක් තියෙනවා. මේ කණ්ණාඩියේ මට දුරද පේන්නේ නැත්තේ ළඟද පේන්නේ නැත්තේ නැත්නම් දුරයි ළඟයි දෙකමද කියලා. එහෙම නැතිනම් ඔයාට ඔයාව තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. තේරෙනවනේ. ඔයාට පේන්නේ නැති දුර නැත්නම් ළඟ නැත්නම් දුරයි ළඟයි දෙකම. එතකොට ඔයාගේ රැකියාව ඉතාමත් වැදගත්. ඒ රැකියාවේදී ඔයාට නිතරම දුර බලන්න වෙනවා. නිතරම ළඟ බලන්න වෙනවා නම් තීරණය කරන්න වෙනවා දුරයි ළඟයි දෙකම එකට තියෙන කණ්ණාඩියක් භාවිතා කරන එක. එතෙන්දී ලෙන්සස් වර්ග කිහිපයක් තියෙනවා. ඒක ඔයාට දැනුවත් කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ ආයතනයත් එක්ක කතා බහ කරාම. මම මේ කියන්නේ එතෙන්ට යන්න පෙර අවබෝධයකින් යන්න. එතකොට ඔයා දන්නවා ඔයාට අවශ්‍ය වෙන්නේ කොයි වගේ අවස්ථාවකට පළඳින්නට අවශ්‍ය වෙන කණ්ණාඩියක්ද කියලා. ළඟ බලන කෙනෙක්ට නම් ළඟ බලන්න විතරක්ම කණ්ණාඩිය හදන්න පුළුවන්. හැබැයි පුංචි පුංචි කෙටළු කාරණා කීපයක් තියෙනවා. මොකද අපිට අමතක වෙලා ළඟ විතරක් බලන කණ්ණාඩියෙන් දුර බැලුවොත් එහෙම නැතිනම් මම මෙහෙම කිව්වොත් ඔයා පොතක් කියව ඉන්නවා. හිතන්නකෝ මම මෙන්න මේ පොලේ කියවනවා. මගේ ඉස්සරහට ඇවිල්ලා කෙනෙක් කතා කරනවා. මට අමතක වෙනවා ඒ කණ්ණාඩිය ගලවලා කතා කරන්න. අන්න එතෙන්දී ගැටලුවක් එනවා. ඒ නිසා හැමතිස්සෙම ඔයා වැඩ කටයුතු කරන ශ්‍රේෂ්ඨය පිළිබඳව මනා අවබෝධයකින් යන්න. ඒ වගේම තමයි ලෙන්ස් එකක් තෝරගන්නකොට මෙන්න මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දිහා බලන්නකෝ. මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ විෂන් එකේ ගැටලුවක් නැහැ. හැබැයි එයාට ප්‍රොටෙක්ෂන් ග්ලාස් එකක් අඳින්න පුළුවන්. එයා කම්පියුටර් එකක ඉන්න කෙනෙක් නම් එයාට බ්ලූ ෆිල්ටර් එකක් දාන්න පුළුවනි. බ්ලූ ෆිල්ටර් එකක් දාලා හදා ගන්න පුළුවනි. නැත්නම් හිසේ කැක්කමක් තියෙන කෙනෙක් නම් එයාට කලර් චේන්ජබල් කන්නඩියක් හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දිහා බලුවාම මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා දුර පෙනීමේ ගැටලුවක් තියෙනවා. වයස අවුරුදු 24යි. ඉතින් මෙයාට දුර පේන එකේ ගැටලුවක් තියෙනවා. එතකොට අපි එයාට කියනවා එයා ඉන්න ශ්‍රේෂ්ඨ රැකියාවක් කරනවා නම් අධ්‍යාපනයක නිරත වෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රොටෙක්ෂන් එක දාලා තමයි කණ්ණාඩිය අඳින්න වෙන්නේ. මෙන්න මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දිහා බලන්නකෝ. මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ටිකක් සංකීර්ණයි කියලා ඔයාලට හිතෙනවා. දුරයි ළඟයි දෙකම පේන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එතෙන්දී ඔයා සේවය ලබා ගන්න යන තැන ඉන්න ආයතනයේ ඉන්න කෙනත් එක්ක කතා කරලා ඔයාට අවශ්‍යතාවයේ තියෙන දුර බැලීමට වඩාත්ම දුර බැලීම සඳහා නම් ඒ සඳහා වෙන් කරලා හදා ගන්න පුළුවනි. දුරයි ළඟයි දෙකම නිතර බලන කෙනෙක් නම් වාට ඒ වෙනුවෙන් හදා ගන්න පුළුවනි. එහෙම නැතිනම් සමහර අය හදනවා දුර බලන එක කණ්ණාඩියක් ළඟ බලද්දි විතරක් එක කණ්ණාඩියක්. ඒ දේවල් ඔයාගේ අවශ්‍යතාවයේ පරිදි වෙන් කරගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා ඔයාම තීරණය කරන වගේ රැකියාවත් එක්ක ඔයාගේ වටපිටාවත් එක්ක ඔයා ගනුදෙනු කරනවත් එක්ක වැඩ කටයුතු කරන කට්ටියත් එක්ක ඔයාට අවශ්‍ය වෙන වටපිටාවේදී දුර බලන්න විතර නම් දුර බලන කණ්ණාඩියක් දුරයි ළඟයි දෙකම බලන්න අවශ්‍ය වෙන කෙනෙක් නම් ඒ විදිහට හදා ගන්න ඕන. ඒ නිසා තමන් ගැන තමන්ගේ ඇස් දෙකේ පෙනුම පිළිබඳව යම්කිසි අවබෝධයකින් ගිහිල්ලා ඒ දේ කරගන්න පුළුවන්.